දැන් මේ අනතුර ගත්තොත් එහෙනම් පැහැදිලිවම මත්පැන් පාවිච්චි කරලා තියෙන්නේ. පැහැදිලිවම දන්නවා මනස විකෘති වෙලා තියෙන්නේ. මේක චේතනාන්විතව මාරක බරපතල මහා ඛේදනීය මිනිමැරුමේ චෝදනාව. ඒ අවස්ථාවේ බැලින්න මේ පුද්ගලයාට වළංගු රියදුරු බලපත්‍රයක් ළඟ තිබ්බේ නැහැ. සහ ඒ තිබ්බ වාහනේ ඩොකියුමන්ට්ස් උත් වැලිඩ් ඩොකියුමන්ට්ස් මේ අවස්ථාවේ තිබ්බේ. හයි ලෙවල් මාර්ගයේ මීගොඩ පොලිස් වසමේ බරපතල මාරක සහ තුවාල සහිත අනතුරක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අංක 251.262 දරන හයිලක්ස් කැබ් රථයෙන් අවිස්සයිල පැත්තේ ඉඳන් ඒ කැබ් රථය එනවා. විශේෂයෙන්ම ඊ රොටි දන්සලක් තියෙනවා. ඒ රොටි දන්සලට ඇත්ත වශයෙන්ම පැමිණ මහ ජනතාව වැලි තීරුවේ ඉන්නේ. ඒ වැලි තීරුවේ ඉඳන් ඒ පොලිමේ තමන්ගේ අවස්ථාව වෙනකන් ඉන්න අපේ අහිංසක ජනතාව මේ වෙසක් බලන්න සහ ඒ වෙසක් සාසනය නරඹන්න ආපු සහ ඒ දන්සල් වල සේවාව ලබා ගන්න පැමිණි ජනතාව. ඒ අවස්ථාවේදී මේ රියදුරු දකුණට ලොරි රථයක් පිටුපස්සෙන් ඇවිල්ලා බව තමයි ආරංචි දැන් අපිට තොරතුරු ලැබෙන්නේ. සහ දකුණු පැත්තට ඕවර්ටේක් කරන්න යන ඉතිරි වාහනයක් නිසා ඒක පාරට වම් පැත්තට ගන්නවා. ඒ ගන්නකොට වැලි තීරුවේ හිටියේ කීප දෙනෙක්ගේ ඇඟේ වැද්දීගෙන ගිහිල්ලා ඊට පස්සේ වැද්දීගෙන තුවාල කරමින් ඉදිරියට ගිහිල්ලා ඊළඟට ඒ බව දැන් ඇත්ත වශයෙන්ම ඒ වෙලේ විශේෂයෙන්ම ඒ අනතුරු නවත්තගෙන ඒ ඉදිරියෙන් ගිය අපි 6 දෙනා මරණයටපත් වීම නවත්ත ගන්න තිබ්බ අවස්ථාවක්. ඒක දැන තමයි චේතනාන්විතව ඉදිරියට ගිහිල්ලා ඒ 6 දෙනෙක් මරණයටපත් කරමින් සහ 7 දෙනෙක් තුවාල සිදු කරමින් සුළු සහ බරපතල තුවාල සිදු කරමින් මේ රථයේ නොනවත්තා ඉදිරියට ගමන් කරනවා. විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී මහ ජනතාවගෙන් විශාල සහායක් ලැබෙනවා. මහ ජනතාව මේ සම්බන්ධයෙන් 119 දැනුවත් කරනවා සහ පොලිසිය දැනුවත් කරන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි මහ ජනතාවත් මේ වාහනේ පිටිපස්ස පන්නාගෙන යනවා. ඒ කියන්නේ හිට් ඇන්ඩ් රන් ඒක නවත්තන්නේ නැහැ. ඊට පස්සේ ගොඩගම හන්දියේ ඉන්නවා අපේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රාත්‍රවාහන රාජකාරිය දෙන. මේ නිලධාරීන්ට මේ පණිවිඩය ලැබෙනවා. ඒ නිලධාරීන් ඊට පස්සේ මේ කැබ් රථය නවත්තන්න නවත්තන්නේ පසුපස පන්නාගෙන ගිහිල්ලා බොහොම ආයාසයෙන් මේ කැබ් රථය නවත්තගෙන පරීක්ෂා කිරීමේදී මේ රියදුරයි අවස්ථාවේදී බීලා ඉන්නේ. බීමත් බවට අනාවරණය වෙනවා. ඒ අවස්ථාවේ තවත් දෙන්නෙක් හිටියා කියලා ආරංචි වෙනවා දැනගන්න ලැබෙනවා. ඒ දෙන්න ඒ අවස්ථාවේ මග ඇරලා ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේ බැලින්න මේ පුද්ගලයාට වළංගු රියදුරු බලපත්‍රයක් ළඟ තිබ්බේ නැහැ. සහ ඒ තිබ්බ වාහනේ ඩොකියුමන්ට්ස් උත් වැලිඩ් ඩොකියුමන්ට්ස් මේ අවස්ථාවේ තිබ්බේ. ඊන අනතුරු මේ පුද්ගලයා පොලිස් ස්ථානට ගෙනලා ඉදිරිපත් කරනවා. අත වශයෙන්ම ගත්තාම අපි පැහැදිලිවම කිව්වා විශේෂයෙන් මේ උත්සව කාලේ අපි හැමදාම කියන උත්සව කාලේ අනිත් දවස්වලත් මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරලා වාහන එලවන්න එපා. එතකොට සම්පූර්ණ මනස විකෘති වෙනවා. තමන් කරන දේ තමන් දන්නේ. ඒකට ප්‍රධාන මාර්ග රියනතුරු බරපතල රියනතුරු සානිකුත් අනතුරු මේක ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙනවා කියලා. මේක 7-5කට ගණන් ගන්නෑ. අත වශයෙන්ම ගත්තොත් එහෙම දැන් අපෙන් අහන ප්‍රශ්න අපි සාමාන්‍යයෙන් අපි මාර්ග රියනතුරක් වුණාම අපි ලංකා දණ්ඩ සංග්‍රහය 298 වගන්තියට තමයි අපි සාමාන්‍යයෙන් දාන්නේ. ඒ කියන්නේ නොසලකිලිමත් ක්‍රියාවකින් මරණය සිදු කිරීම සහ ඒකට අනුශාංගික නීතින් යටතේ අපි කටයුතු කරනවා. දැන් මේ අනතුර ගත්තොත් එහෙනම් පැහැදිලිවම මත්පැන් පාවිච්චි කරලා තියෙන්නේ. පැහැදිලිවම දන්නවා මනස විකෘති වෙලා තියෙන්නේ. ඊළඟට දන්නවා පැහැදිලිවම මේ අනතුර මුල් අවස්ථාවේදී වළක්වා ගන්න තිබ්බා. ඒ අනිත් 6 දෙනෙක්ගේ ඇඟේ වදිද්දි මේක නවත්ත ගන්න තිබ්බා. නවත්තන්නේ නැහැ ඉදිරියට යනවා. තව 6 දෙනෙක් බරපතල තුවාල කරලා මරණයටපත් කරනවා. මේක චේතනාන්විතව කරු මාරක බරපතල මහා ඛේදනීය මිනිමරුම් 7ක් සිදුවීම සම්බන්ධයෙන් හැටියට සැලකලා පොලිසිය විමර්ශන පවත්වනවා. විශේෂයෙන්ම මේ වෙන ඉදිරියට අපි කියන්නේ දැන්ටත් මත්පැන් විශේෂ මද්‍රව්‍ය පාවිච්චි කරලා ඉදිරියටත් මේ යන පූර්වාදර්ශයක් මේක. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය හැටියට මේ නොහික්මුණු මේ රියදුරාට සහ මත්පැන් පාවිච්චි කරලා මේ වාහනේ පැදවීම සම්බන්ධයෙන් සහ මේ ආකාරයෙන් 6 දෙනෙක් තුවාල කරලා මරණයටපත් කරලා 7 දෙනෙක් තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මිනිමැරුමේ චෝදනාව බරපතල තුවාල සිදු කිරීම සහ සුළු තුවාල සිදු කිරීම dangerous driving reckless driving ඊට අනුශාංගික නීතින් යටතේ ලංකා දණ්ඩ සංග්‍රහයේ තියෙන බරපතලම චෝදනාවන් සහ මෝටර වාහන පනතේ චෝදනාවන් යටතේ අධිකරණ ඉදිරිපත් කිරීම සූදානම් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි කියන්න කැමති අපිට මේ අවස්ථාවේදී මේ මහ ජනතාවගෙන් ලැබිච්ච සහායත් ඉතාම විභාගනීයයි. ඒ ලැබීම තුළ තමයි අපිට මේ රියදුරාව
ගොඩගමට පොඩ්ඩක් ඉදිරියේ මීටර 500ක් විතර ඉදිරියෙන් අපේ නිලධාරීන් යොදවලා අතනගොඩ ගන්න පුළුවන් වුණ හැකියාව ලැබුණේ. සාය අවස්ථාවේදීම සහ අපි මහජනතාවත් පස්සේ ඇවිල්ලා තිබ්බ යතුරුපැදි ඇවිල්ලා මේ රියදුරාව අත්අඩංගුවට අරන් තියෙනවා. ඒක නිසා අද දින අධිකරණයට ඉදිරිපත් කරනවා. මම පෙර කියපු චෝදනාවෙන් අර්ථය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සහ මින් ඉදිරියට අපි කියන්නේ ඉදිරියටත් එන උත්සව අවස්ථා වෙනවා. බීලා යන්න එපා, මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා යන්න එපා. ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපි අපරාධ චෝදනාවන් යටතේ අනිවාර්යයෙන්ම ක්‍රියා කරන බව නැවතත් පැහැදිලි කිරීමක් කරනවා.